ඉතින් බොයිස් අපි ඇත්තටම බලමු මචං ඉතින් මේකෙන් කිල් වැටෙනවද කියලා මචං ඩැමේජ් එනවද කියලා. ඉතින් පේනවාද බොයිස් ඉතින් ඔයාලට ඉතින් මේ විදිහට කිල් ඉෆෙක්ට් එකක් යනවා මචං. ඔයාලගේ V badge එක මේ ප්‍රොක්සි සර්වර් එකේ පෙන්නනවා මේ කිල් එක. Aparece pra ela. Aparece pra ela. Aparece pra ela. Vem com o bumbum. Yo proxy kinis come back අපේ කොල්ල කියලා සෙට් කරමු මචං. මොකද වෙන්නේ මගේ උන් සෙට් එක සැපේ ඉන්නද කියලා හිතනවා. ඉතින් ඔන්න මචං ඉතින් ගෙනල්ලා දිනවා Android කොල්ල කියලා සෙට් කරනවා. කිල් දාන්න පුළුවන් ඔයාලගේ proxy server එකේ V badge එක ඔයාලගේ නමත් එක්කම කිල් ඉෆෙක්ට් එක යන පට්ට proxy server එකක් හදන විදිය සහ කිල් එකක් දා ගන්න ඕන ෆයිල්ස් ඒ අදාළ තැන් වලට මචං සෙට් අප් කර ගන්න ඕන වීඩියෝ එක. ඔන්න මචං ඉතින් අපි 9 වෙනි දවසට නෙමෙයි 10 වෙනි දවසට මචං ගැම්මඩම් පිළිගන්න අපේ කොල්ල කියලා සෙට් එකට. ඉතින් හදවතින්ම බොක්කෙම ආදරේ අනිවාර්යෙන් මචං ඉතින් මතක් කරනවා ලයික් කරන්න වීඩියෝ එක පැත්ත අනිවාර්යෙන් දැම්ම ලයික් එකක් දාන්න ලයික් එක දැම්ම නැත්නම් ඉතින් කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යෙන්ම දාගන්න අපේ ගේම් ඉන්සල්ලා YouTube channel එකේ ඉතින් මේ වගේ පට්ට වීඩියෝස් බලන්න. ඉතින් ඔයාලට ඕන වීඩියෝස් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අපි මේ වීඩියෝස් ගේනවා ඔයාලට පේන ඇති මචං. ඉතින් මේ වගේ පට්ට ප්‍රොක්සි එකක් හදාගන්න ඉතින් කෙලින්ම සල්ලාගේ channel එක අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන් දාන්න තියාගන්න. ඉතින් ඔයාලට මේ ඩයමන්ඩ් වලින් ඉවෙන්ට් ස්පින් පව කරන්න පුළුවන් සහ මේක කිල් දාන්නත් පුළුවන් ප්‍රොක්සි එකක්. හරිද? අනිවාර්යෙන් ඒකින්ද ස්කිප් කරන්න එපා. මොකද්ද ස්කිප් කරන්න එපා. අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන්ම අපේ කොල්ල ගල සෙට් එක දිගට වීඩියෝ වලට සෙට් කරන්න මගේ උන් සෙට් එක එකම සෙට් කරමු. ඉතින් එහෙනම් වැඩි බයිලා ඕන්නෙම නැහැ. අපි යන් කොහමද මේකේ සීන් එක කියලා බලා ගන්න. හරිද? ඉතින් ඔයාලට මේ වීඩියෝ ක්ලිප් එකේ පේනවද මචං? ඉතින් මේ වෝලුත් වදින්න බෑ. ඒකත් මතක කරන්න බෑ. වෝලුත් වදිනවා. හරිද? ඉතින් මම පළවෙනි පින් කමෙන්ට් එක ලින්ක් සෙට් එකම දාලා තියෙනවා මචං. ඒ කියන්නේ OB54 අලුත්ම සර්වර් එක ඒක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක අනිවාර්යෙන් ඒක ගිහිල්ලා ඔක්කොම කලින් කියනවා මචං. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න කලින් ඔයාලගේ Free Fire Max එක තියෙනවා නම් හරිද? ඒක මතක් කරන්න එපා ඔක්කොම කලින්. ඉතින් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා දාගන්න. ඉතින් සබ් කරලා ලයික් එකක් දාලා ගැම්මක් අල්ලමු. හරිද? ඉතින් ඔයාලගේ Free Fire Max එක තියෙනවා නම් ඔක්කොම කලින් කියනවා මචං Free Fire Max එක delete කරන්න. හරිද? Free Fire Max එක Play Store එකේ අරන් තියෙනවා නම් මචං Free Fire Max එක delete කරලා මම පළවෙනි pin comment එකේ link එකක් දාලා තියෙනවා. ඒ link එක download කරගන්න අලුත්ම server එක. download කරගෙන මචං ඔයාලා guest account එකකින් log වෙන්න මචං ඒ server එකට. හරිද? guest account එකෙන් log වුණ ගමන් මචං ඔයාලගේ නම දාලා log වුණ ගමන් ඉතින් මෙන්න මේ වගේ error එකක් එයි මචං. හරිද? මේ error එක හදාගන්නේ කොහොමද? ඉතින් ඉස්සරහ මම ඔයාලට කියන්නම් ඒ error එක හදාගන්න තියෙන පුංචි දෙයයි. ඉතින් error එක හදාගන්න තියෙන මේ මම පළවෙනි pin comment එකේ link එකක් දාලා තියෙනවා. ඉතින් ඒකට ගියා. ඒකට ගිහිල්ලා ඔයාලා කරන්න තියෙන මචං ඉතින් මේ විදිහට ID එක දුන්නා මචං error එක එන. ඊට පස්සේ මේ විදිහට select කරගෙන ගිහිල්ලා මචං කනෙක්ට් දීගෙන ඔයාලගේ ID එක verify කරගන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම පළවෙනි pin comment එකේම දාලා තියෙනවා. ඔක්කොම pin comment එකේ links තියෙන්නේ. හරිද? ඉතින් ඔක්කොම pin comment එකේ links තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මචං. ඉතින් local file එකක් දාලා තියෙනවා. හරිද? ඒ local file එක අනිවාර්යෙන් download කරගන්න. ඊට පස්සේ විසට් ආජි app එකට ගිහිල්ලා මචං ඔයාලා මචං මෙතනින් Android කියන option එකට යන්න. මෙතන Android ගිහිල්ලා මචං ඉතින් ඔයාලට මෙතන තියෙනවා මචං local file එක ඔබාගෙන click කරගෙන ඉන්න. ඊට පස්සේ මෙතන copy කරලා දෙන්න. ඊට පස්සේ උඩ download කියන option එක ඔබලා device storage කියන එක දීලා මචං ඔයාලා යටටම Android කියන එක දීලා data කියන එක දීලා ඔයාලගේ Free Fire Max එක මෙතන select කරගන්න. මේ විදිහට අදාළ Free Fire Max එක select කරගන්න. ඉතින් මේ විදිහට Free Fire Max එක select කරගන්න මේ මෙන්න මේ files කියන එකත් ඔයාලා click කරගෙන මෙන්න මේ දකුණු පැත්තේ යට icon එකක් තියෙනවා මචං. මෙන්න මේ icon එක ඔයාලා paste කරගන්න. හරිද? ඊට පස්සේ ඔයාලගේ අදාළ Free Fire එකට මචං මේ local file එක වැටෙනවා. ඊට පස්සේ තියෙන්නේ dashboard එක හදාගන්න. අපි හරිය dashboard එක අපි හදාගමු ගැම්මටම. ඔක්කොම කලින් කියනවා මචං subscribe කරලා දාගන්න. දැම්ම වීඩියෝ like එකක් දාන්න කොල්ලෝ. එකම like එකක් දාගන්න අපේ videos වලට ගැම්මටම. ඉතින් මේ වගේ videos බලන්න ඉතින් කවුද? ඉතින් සල්ලා තමයි. හරිද? ඒකින්ද අනිවාර්යෙන් subscribe පාරක් එහෙම දාගෙන තියාගන්න. සුදු පුතාලා සුදු දුවලා සෙට් එකම. හරිද? ඉතින් කමෙන්ට් එකක් දාන්න මචං. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයාලට ඕන වීඩියෝස් මොනවද කියලා. ඉතින් ඩෑෂ්බෝඩ් එක අපි හදාගමු දැන්. ඩෑෂ්බෝඩ් එක හදාගමු මෙන්න මේ කිල් එකත් එක්කම. හරිද? ඉතින් පේනවාද මචං කිල් වදිනවා ගැම්මක්ම තමයි. ඒක දකිද්දී ආස හිතනවා නේ මං. ඉතින් ගැම්මම තමයි. ඉතින් හරි. දැන් ඔයාලා Free Fire එකට යන්න. හරිද? දැන් අදාළ ඔයාලා දැන් අන්ලොක් කරගත්තා නම් ඔක්කොම ටික කරගත්තා නම් මචං අදාළ Free Fire එකට යන්න ගිහිල්ලා මචං ඉතින් මෙන්න මේ වගේ එකක් මම මේක හදාගන්න විදිය ඔයාලට කිව්වා. මම ආයෙත් මතක් කරන්න. ඉතින් මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලා ගහගන්න.
මම ඊට පස්සේ link එකක් දාලා තියෙනවා මචං. ඉතින් description එකේ නෙමෙයි පළවෙනි pin comment එකේ unlock save එක ඒකෙන් ඔයාලා unlock කරගන්න අර විදිහට කියලා. හරිද? ඊට පස්සේ මචං ඉතින් ඔයාලා තියෙන්නේ dashboard link එක තියෙනවා මචං. description එකේම තියෙනවා dashboard link එක. ඉතින් ඒකට යන්න මචං. ඉතින් මේ dashboard එකට ගියාට පස්සේ මෙතනින් connect with Google කියලා option එකක් තියෙනවා. ඉතින් ඒ connect with Google කියන option එක දෙන්න මචං. ඉතින් ඔතනින් ඊට පස්සේ ඔයාලා කැමති email එකකින් මේකට log වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මචං ඔයාලා array කියන ID එක මචං මෙන්න මෙතනින් select කරගන්න. ඊට පස්සේ යට verify tick එකක් දීලා send confirm email කියන එක මචං මේ නිල් පාඩේ click කරන්න. ඊට පස්සේ ඔයාලා game එකට යන්න. හරිද? ඉතින් game එකට ගියාට පස්සේ ඔයාලගේ mail එකට ඇවිල්ලා ඇති game එකේ proxy එකේ මේ yes icon එකයි සහ not icon එක. හරිද? මේ කොළ පාටින් තියෙන yes icon එක click කරන්න. හරිද? ඉතින් අනිවාර්යෙන් අර පල්ලෙහා රතු පාටේ click කරන්න එපා. yes icon එක click කරන්න. ඊට පස්සේ මුකුත් කරන්න දෙයක් නැහැ. අරක back කරන්න එපා මචං dashboard එක. ඔහොමම ගිහිල්ලා ඉන්න ඔන්න ඔය විදිහට. ඊට පස්සේ ඔටෝම මෙතන load වෙලා ඔයාලගේ account එකේ level ගාන ID එක ඔක්කොම select වෙලා පේනවා ඔයාලට. මේක තමයි මචං ඔයාලගේ proxy customize app එක. හරිද? site එක. හරිද? ඉතින් මෙතනින් ඔයාලට කැමති නම මෙතනින් දාගන්න පුළුවන්. ඔයාලගේ ID එක වෙනස් කරගන්න පුළුවන්, level වෙනස් කරගන්න පුළුවන්, diamond ගාන. ඉතින් diamond ලක්ෂ ගණන් දාන්න පුළුවන්. හරිද? ගැම්මටම. ඉතින් like ගාන, badge ගාන ඔක්කොම වෙනස් කරගන්න පුළුවන්. අපිට දැන් ඕන මචං මොකද්ද? safe mode එක off කරගන්න. හරිද? දකුණු පැත්තේ උඩම තියෙනවා මචං. මෙතන බලා ගන්න පුළුවන් safe mode කියලා දකුණු පැත්තේ උඩම. මෙන්න මේ ඔන්න ඔය tick එක off කරගන්න. ඔන්න ඔය විදිහට. මෙන්න මෙතන disable කියන icon එක දීලා මට යටටම ගිහිල්ලා update profile කියන එක දෙන්න. හරිද? මේ කොළ පාටින් තියෙන update profile එක දෙන්න. එතකොට මචං ඔයාලගේ ප්‍රොෆයිල් එකටත් ඒක අප්ඩේට් වෙනවා. හරිද? දැන් තියෙන මචං ඔයාලගේ ප්‍රොක්සි එකෙන් ඔයාලට සෙල්ලම් කරලා බලන්න. ඉතින් අනිවාර්යෙන් ලෝකල් ෆයිල් එක දාගන්න. ඒත් එක්කම ඩෑෂ්බෝඩ් එක හදාගන්න. ඒ සෙට් එකම කරලා මචං ඔයාලා මැච් එකකට ගිහින් බලන්න. ඉතින් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක. ඉතින් හිත ඉන්න දෙයක් නැහැ. බල ඉන්න දෙයක් නැහැ. ඉතින් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. iPhone කොල්ලෝ කෙල්ලෝ සෙට් එක පල්ලා දාලා තියෙනවා මචං. ඔයාලට ප්‍රොක්සි හදාගන්න වීඩියෝ එකක් මම දාලා දෙන පල්ලෙහා. ඒකින්ද හැමෝම ගිහිල්ලා මචං මේ වීඩියෝ පැත්තට සෙට් වෙන්න හැමෝම යන්න ගිහිල්ලා මේ වීඩියෝටත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන් මේකට මේ වීඩියෝත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න. ඉතින් 10 වෙනි දවසත් මචං ගැම්මටම මේ විදිහට මචං වුණා. හරිද? ඉතින් අනිවාර්යෙන් සබ් පාරක් දාගන්න. අපි තව සබ්ලා 5000යි ඕන මචං. අපි සබ්ලා 70යි k වලට. ඉතින් තාම වීඩියෝ 10යි දාලා ඉවරුනේ ගැම්මටම. තව සබ්ලා 5000 ඉතුරු 5000 කොහොමත් ඊසි මචං. හරිද? අපි කොල්ලොන්ට ඒකින්ද අනිවාර්යෙන්ම subscribe පාරක් දාන්න තියාගන්න. අනිවාර්යෙන් like එකක් දාන්න, comment එකක් දාන්න, share පාරක් දාන්න. හතර වටේ මචං නොදන්න යාළුවන්ට හැම එක්කනට මචං share පාරක් දාලා කුපිරියක් අල්ලමු බොක්කලා සෙට් එක. ඉතින් දන්නවා. ඉතින් මං උදව් කරනවා ගැම්මටම. එකෙන්ම රෙස්පෙක්ට්. හරිද මචං? එකෙන්ම ආදරේ කොල්ලෝ කෙල්ල සෙට් එකටම. ඉතින් වීඩියෝස් වල ඒ කියන්නේ 31 වෙනි වීඩියෝ එකේ වගේ මං giveaway එකක් ඔයාලට දෙන්නම් මචං. මේ ඔක්කොටම අල්ලලා. ඉතින් ඒකින්ද හැමෝම like එකක් දාලා comment එකක් දාලා වාසියක් අල්ලගමු. එහෙනම් මචං අපි 11 වෙනි දවසේ සෙට් වෙමු. අනිවාර්යෙන් හැමදාම හවස 3ට අපේ වීඩියෝස් වලට සෙට් වෙන්න බෙල් අයිකන් ඕල් දාන් තියාගන්න. ඉතින් එහෙනම් මචං මගේ සෙට් එක පරිස්සමෙන් ඉඳපල්ලා අපේ බොක්කලා සෙට් එක. එහෙනම් මචං රත්තරන්ල සෙට් එක අපි ගිහින් එන්නම් හැමෝටම. bye.